යෝ ගයිස් කොහොමද ඔයාලට ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා අදත් ඉස්සෙල්ලා එන්නේ මදු ටෙක් අපේ YouTube channel එකෙන් කියන තවත් අලුත් එපිසෝඩ් එකක් එක්ක ගොඩ දවසකින් වීඩියෝ එකක් ගෙන්නත් බැරි වුණා. ඒ හින්දා තමයි ගොඩක් අය කමෙන්ට් කරලා අපි කලින් දාපු වීඩියෝස් වලදී කමෙන්ට් කරලා අහලා තිබ්බා. එයාලගේ මොබයිල් ෆෝන් එකේ ඉන්ටර්නෙට් ගොඩක්ම ස්ලෝ මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද කියලා. ඒ කියන්නේ ගොඩක් පරණ ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. සමහරවිට මේ අලුතෙන් ගෙනාවු ෆෝන්ස් වලත් මේ ගැටලුවම තියෙනවා කියලා කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. මම එයාලට settings සම්බන්ධයෙන් මම වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ සම්බන්ධයෙන් මම links ටික පහළ description එකේ දාලා තියන්නම්. ඒක හරහා ගිහලා ඔයාලට පුළුවන් ඒ settings හදාගෙන ඒ කියන්නේ අලුතෙන් ෆෝන් එකක් ගත්තොත් හදා ගන්න ඕන settings තියෙන internet settings කිහිපයක්. ඒවා ඔයාලා නිවැරදිව හදාගත්තොත් ඔයාලට පුළුවන් internet speed එක වැඩි කරගන්න. අද විදිහට අපි කතා කරන්නේ හිම දෙයක් ගැන නෙවෙයි. ඔයාලට මේ වගේ දැන් මේ දවස්වල ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි හැම sim එකකම මටත් ඒක තියෙනවා. හැම sim එකකටම වගේ මේ internet slow වෙන ප්‍රශ්නය තියෙනවා. ඒකට සාර්ථකම විසඳුමක් තමයි අද අපි වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. මේකට ඔයාලට පොඩි application එකක් download කරගන්න වෙනවා. අපි ඒ ගැන විස්තර වීඩියෝ එක ඉස්සරහින් ගමන් කතා කරමු. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න මදු ටෙක් අපේ YouTube channel එක. දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා bell icon එකත් all click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒක තමයි මේගේ අලුතෙන් දාන වීඩියෝ සම්බන්ධයෙන් දිගින් දිගටම දැනගැනීමේ හැකියාව update දැනගැනීමේ හැකියාව තියෙන. එහෙනම් guys වැඩි විස්තර ඕන අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ වැඩේ කරන්න නම් ඔයාලා ඉස්සරෝම කරන්න ඕන ඔයාගේ mobile phone එකේ Play Store application එක open කරගන්න. ඔයාලට පේනවා ඇති මම මේක search කරලා තියෙනවා 1111 web app කියලා. මේ විදිහට ඔයාලත් ඔයාගේ phone එකේ search bar එකේ මම මේ දාලා තියෙන විදිහට search කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මෙතන search කරගත්තාට පස්සේ ඔයාලට මේගේ applications බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතන මේ install කරලා තියෙන application එකක් තියෙනවා. ඒ කියන්නේ එකේ හතරක් ඔයාලා මේක type කරන්න ඕනේ. එතකොට ඔටෝම මේ application එක suggest වෙනවා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ guys ඔයාලා මේ application එක download කරගන්න ඕනේ. මේක MB පොඩි ප්‍රමාණයක් වෙන්නේ. වගේ මේක rating rate එකත් අතර බලා ගන්න පුළුවන්. ලොකු rate එකක් තියෙන්නේ. ඊළඟ 500කට අධික පිරිසක් download කරලා තියෙන මේ app එක. ඒ කියන්නේ මේ app එකේ ගොඩක්ම හොඳ performance බලා ගැනීමේ හැකියාවක් තියෙන හින්දා වෙන්න ඕනේ. නැත්නම් මෙහෙම මිනිස්සු මේ වගේ application එකක් download කරගන්නේ නැහැ. අපි එන වැඩි විස්තර ඕනේ අපි app එක open කරලා බලමු. මම දැන් මේ විදිහට application එක open කරගන්නවා. open කරගත්ත පස්සේ guys ඔයාලා කරන්න ඕනේ step by step. ඔයාලා මෙතන next button එක click කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මෙතන accept කියන option එක touch කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මෙතන install VPN profile කියන option එක උඩ touch කරගෙන මෙතන okay කියන එක touch කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මේ විදිහට තමයි බලා ගැනීම හැකියාවක් තියෙන්නේ. මෙතන ඔයාලා notifications කියන option එකට කැමති නම් දෙන්න පුළුවන්. ඒතකොට ඔයාලට මේකේ යන notifications බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතන notifications කියන එක උඩ touch කරලා මෙතන allow button එක උඩ touch කරගන්නවා. ඊට පස්සේ guys මේ විදිහට VPN එක ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා මෙතන වල බලා ගන්නකොට මෙතන disconnect වෙලා තියෙනවා. මෙතනින් මේක connect කරගන්න විතරයි තියෙන්නේ. ඒතකොට මේ VPN එක කිව්වර මේක මේ ඔයාගේ ෆෝන් එකට කිසිම අවුලක් තියෙන VPN යන්නේ මොකද ඔයාලා දන්නවා Play Store එකේ තියෙන VPN app ගොඩක් දුරට ඔයාගේ ෆෝන් වලට ලොකු ගැටලුවක් නැහැ. මේක ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න විතරයි තියෙන. මේක ෆ්‍රී data හම්බෙන හැම VPN එකක් නෙවෙයි. මේක වගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් දෙයක් විතරයි. ඒතකොට guys ඔයාලා මේක විතරක් කරලා මන්දි ඔයාලා තව දෙයක් කරගන්න ඕනේ. ගොඩක් අය මේ setting එක හදාගන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ මේක අනිවාර්යයෙන්ම ඔයාලා on කරලා තියනවාද බලන්න. මේක පොඩි සරල setting එකක්. ඔයාලා මෙතන මේ connections කියන option එක උඩ touch කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මේක පහළට බලා ගන්න පුළුවන් mobile networks කියලා setting එකක් තියෙනවා. ඔයාලා ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාලගේ මේක පහළට එනකොට බලා ගන්න පුළුවන් network operators කියලා දාලා තියෙන setting එකක්. මේක ගොඩක් අයගේ මේක වෙනස් වෙන්න පුළුවන්. මගේ දැන් මේක Samsung A07 mobile phone එකක්. මේක ගොඩක් දුර Samsung ලාගේ මේ විදිහට තමයි තියෙන්නේ. අනිත් ෆෝන්ස් වලට මේ setting එක එනවා. එයාලගේ සමහරට mobile network කියන එක නෙමෙයි networks කියලා දෙන්න පුළුවන්. එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම ෆෝන් එකකම මේ setting එක තියෙනවා. කරන්න පුළුවන් ලේසිම දෙයක් තමයි ඔය mobile phone එකේ search bar එකට ගිහිල්ලා search කරගත්තා නම් මේ විදිහට network operators කියන setting එක වල හොයාගැනීමේ හැකියාව තියෙනවා ලේසියෙන්ම. ඊට පස්සේ මම මෙතනින් ඒක උඩ touch කරගන්නවා. ඊට පස්සේ ගෑස් වල බලන්න පුළුවන් මෙතනින් select automatically කියලා තියෙනවා. මගේ මේක දැනටම tick එක දාලා තියෙන්නේ. ඔයාලා මේක tick එක ඔයාගේ මෙතන මේ විදිහට off වෙලා තියෙනවා නම් මෙතන tick එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. ඔයාලා මේ විදිහට මම අතතර පෙන්නන මෙතන මේ select automatically. එතකොට වෙන්නේ guys ඔයාලා මොන sim එකට මාරු වුණත්
ඒකේ තියෙන විදිහට network එක automatically switch එක වෙන්නේ. සමහර අයගේ sim එක sim එක වල එක sim වලට මාරු වෙනවා නම් ඒවත් එක්කත් internet slow වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ application එක සහ මේ setting එක on කරගෙන ඔයාලට තියෙන ගැටලු ඒ කියන්නේ ඔයාලට මේකෙන් දෙයක් කරගන්න පුළුවන් වුණා අනිවාර්යයෙන්ම අර ගන්න section එක comment එකක් දාන්න. ඒ කියන්නේ තව settings ගොඩක් තියෙනවා ඔයාලට හදාගන්න අවශ්‍ය වෙන විදිය. මම ඒ ගැන කලින් වීඩියෝස් වලදී කතා කරලා දෙනවා. ඔයාලට අවශ්‍ය නම් මම ඉදිරියේදී තවත් වීඩියෝ එකක් කරහා ඒ ගැන කතා කරන්න. මොකද වීඩියෝ ගොඩක් දිග්ගස්සන්න බැරි හින්දා මේක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් වගේම 180ක් වැඩ කරන විදිහේ settings කීපයක් සහ application එකක් ගැන තමයි අද වීඩියෝ එක ඔයාලට review එක ගෙන ආවේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ ඇති කියලා හිතනවා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. අනිත් ඒවා දැනගන්න වීඩියෝ එක මතක share කරන්න. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මතු ටෙක් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා bell icon එකත් all click කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් guys වීඩියෝ එක අවසන් කරලා හැමෝටම සුබ දවසක්.